ස්කින් වෝකර් රාන්ච් එක නැත්තම් ස්කින් වෝකර් වතුයාය කියන කොයි කියන තරම් අභිරහස් වලින් පිරුණු තැනක්ද? නැත්තම් ඒක නිකම්ම නිකන් ගොතපු කතාවක් විතරද? මේක පිහිටලා තියෙන්නේ යූටාවල ඊසාන පැත්තට වෙන්න. ඒ වගේම මේක මොනවටද ප්‍රසිද්ධ කියලා ඇහුවොත් සාමාන්‍ය මිනිස්සු නම් කියන්නේ පියාඹන පීරිසි පිටසක්වල ජීවීන් ඒ වගේම පැහැදිලි කරන්න බැරි විදිහ එක ආලෝකයන් ඒ වගේම සමහර සත්තුන්ව පැහැදිලි කරන්න බැරි විදිහට මරලා දාලා තියෙනවා. ඉස්සර යූටාවල ඉඳලා තියෙන යූට් කියන ගෝත්‍රිකයෝ. හැබැයි ඒගොල්ලෝගෙන් පස්සේ නවාජෝ කියන ගෝත්‍රිකයෝ ඇවිල්ලා තියෙනවා. මේ නවාජෝ කියන ගෝත්‍රිකයන්ගේ සංස්කෘතිය ඇතුලේ ස්කින් වෝකර්ස්ලා කියන්නේ හරියට මිනිස්සුන්ගේ හරි සත්තුන්ගේ හරි රූපේ ගන්න පුළුවන් මායාකාරී බලයක් සහිත ජීවීන් කොටාසයකට. ඉතින් පැරණි පුරාවෘත්තවල තියෙන විදිහට ඉස්සර මේ යූට්ලයි නවාජෝලයි තරහයි. ඉතින් යූට්ලව විනාශ කරන්න නවාජෝලා අර ස්කින් වෝකර්ස්ලව ඒගොල්ලෝගේ ගම්මාන වලට එහෙම මුදා හැරලා තියෙනවා. මේ විදිහට මුදා හැරපු ඒ ස්කින් වෝකර්ස්ලා තාමත් ස්කින් වෝකර් වතුයායි ඉන්නවා කියලා තමයි කියන්නේ. මේකෙන් පස්සේ මේ වතුයාය ආයි සල්ලි දීලා අරගෙන තියෙනවා 1994 දී ෂර්මන් පවුල කියලා කට්ටියක්. මේ පවුලේ ඉන්නේ ටෙරි ෂර්මන් සහ ග්වෙන් ෂර්මන්. එක රෑයක ටෙරි ෂර්මන්ට ගෙදර එලියෙන් සද්දයක් ඇහෙලා තියෙනවා. ඉතින් එයාගේ තුවක්කුව අරගෙන ගිහලා බලනකොට සාමාන්‍ය සයිස් එකට වඩා ගොඩක් ලොකු වෘකයක දැකලා තියෙනවා. ඉතින් එයාගේ තුවක්කුව අරගෙන එයා කීප පාරක්ම වෙඩි තියලා තියෙනවා. හැබැයි එකකින්වත් වැඩක් වෙලා නැහැ. ඒ වෘකය අතුරුදහන් වෙලා තියෙනවා එතනින්. මේක නෙමේ මේගොල්ලෝ දැකපු එකම දේ. මීට අමතරව මේගොල්ලෝ දැකලා තියෙනවා අහසේ යන එක එක එලි, ඒ වගේම පිටසක්වල යානා, ඒ වගේම ගොඩක් තුවාල වෙච්ච හරක්, ඒ වගේම වගා චක්‍ර. ඉතින් මේකෙන් පස්සේ මේගොල්ලෝ මේ ඉඩම විකුණන්න තීරණය කළා තියෙනවා. හැබැයි මේගොල්ලෝ මෙච්චර ලොකු අක්කර 500ක ඉඩම විකුණලා තියෙන්නේ ඒ කාලේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2කට. මෙතනදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් කියලා කියන්නේ ඒ කාලේ සාමාන්‍ය නිකන් ගෙයක් වුණත් ගන්න පුළුවන්. මේ වගේ අඩු ගානකට ඒ වගේ ඉඩමක් විකුණන එක ඒගොල්ලෝ ලාභ ගන්න කරපු වැඩක් කියලා කවුරුවත් හිතන්නේ නැහැ. ෂර්මන්ලගෙන් පස්සේ මේ ඉඩම අරගෙන තියෙන්නේ රොබර්ට් බිගේලෝ. ඉතින් එයාට අයිති සමාගමක් තමයි National Institute for Discovery Science කියන සමාගම. මෙයාත් මේ වගේ පැරනෝමල් ඇක්ටිවිටීස් වලට කැමති හින්දා තමයි මේ ඉඩම සල්ලි දීලා අරගෙන තියෙන්නේ. මෙතනදී රොබර්ට් මේ ඉඩමම එයාගේ පර්යේෂණ වැඩ සඳහා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. රොබර්ට් බිගේලෝත් කියනවා එයත් අර ෂර්මන්ල වගේම මෙහෙදී අසාමාන්‍ය සිදුවීම් දැකලා තියෙනවා කියලා. කොහොමරි මෙයාගේ මේ නිට් සයන්ස් සමාගම 2004 දී නතර කරලා තියෙනවා. ඒකෙන් පස්සේ මේ ඉඩම විකුණලා ඒක සල්ලි දීලා අරගෙන තියෙන්නේ බ්‍රැන්ඩන් ෆියුගල් කියලා කෙනෙක්. ඉතින් අද වෙනකොට බ්‍රැන්ඩන් ෆියුගල් යටතේ මේ ගොවිපොළ පාවිච්චි කරලා ස්කින් වෝකර් රාංචි රහස යන මාතෘකාව යටතේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් පවත්වගෙන යනවා. ඉතින් ඇත්තටම මෙතන මොකද වෙන්නේ? මේක ඇත්තක්ද බොරුවක්ද? මේක බොරුවක් කියලා කියන්න පුළුවන් එක දෙයක් තමයි මිනිස්සු සල්ලි ගන්න බොරු කියන එක. ඒ වගේම මේ ගොවිපොළ පිහිල්ලා තියෙන භූමියේ සිදුවෙන වෙනස්කම්, ඒ කියන්නේ භෞතික ක්‍රියාවලින් නිසා. ඒ කියන්නේ භූකම්පන නිසා සිදුවෙන වෙනස්කම්, වායුගෝලයේ සිදුවෙන වෙනස්කම්, ඒ වගේම පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය නිසා වායුගෝලයේ සිදුවෙන වෙනස්කම්. මොකද ඒගොල්ලෝ කියන විදිහට ඒවා මොළයට බලපෑම ඇති කරලා මොළේ ඉලියුෂන් වගේ ඇති කරන්න පුළුවන් හින්දා. මේ කතාව ඇත්ත කියලා කියන්න තියෙන දේවල් වලින් එකක් තමයි ඇත්තටම පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා කියන්න පුළුවන් එක. මොකද මේ ගොවිපොළ අයිති වෙලා තිබ්බ හැම අයිතිකාරයෙක්ම වගේ දැකලා තියෙනවා පියාඹන පීරිසි, එක එක ආලෝක ප්‍රභව, ඒ වගේම අමුතු විදියට හරක්ව මරලා දාලා තියෙනවා. ඒ වගේම අමුතු විදිහේ කටහඬවල් ඇහිලා තියෙනවා. දෙවැනි කාරණාව තමයි වෙන ඩයිමෙන්ෂන්ස් වලින්, ඒ කියන්නේ වෙන මාන වලින් එන්න පුළුවන් ජීවීන් මේ ගොවිපොළට ඇවිල්ලා මේ දේවල් කරලා තියෙනවා කියන එක. ඒ වගේම මේ ගොවිපොළේ වෙච්ච සමහර සිදුවීම් පැහැදිලි කරන්න SCP entities පාදක කරගෙන තියෙනවා. SCP-1000, 1471, 4975, ඒ වගේම 2316. ඉතින් ස්කින් වෝකර් වතුයාය කියන ගොවිපොළ ගැන මිනිස්සු අහන ප්‍රශ්නේ තමයි මෙච්චර දේවල් වෙලා තියෙනවා නම් ඇයි ඒ දේවල් තාමත් ඔප්පු කරගන්න මේගොල්ලන්ට බැරි වුනේ කියන එක. ඉතින් මේකෙන් පැහැදිලි වෙන දේ තමයි මේ ගොවිපොළ අයිති වෙලා තිබ්බ සමහර මිනිස්සු ඇත්තටම මේ ගැන බොරු කියලා තියෙනවා. හැබැයි සමහර සිදුවීම් විස්තර කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අවසානයේදී කියන්න තියෙන දේ තමයි මේ ස්කින් වෝකර් වතුයාය නැත්නම් ස්කින් වෝකර් රාන්ච් එකේ මේ විදිහට වෙච්ච සිදුවීම් 100%ක් ඇත්තත් නෙවෙයි 100%ක් බොරුත් නෙවෙයි. ඉස්සරහදී එන තව වීඩියෝ එකකින් ස්කින් වෝකර් රාන්ච් එකේ මේ වෙච්ච සිදුවීම් ගැන තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් ඔයාලට සුබ දවසක්.